ඔයාලට කොහොමද? ඔයත් අද නම් මගේ වීඩියෝ channel එකට එකතු වෙනවා සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ channel එකට. අද මං හිතුවා ඔයගොල්ලන්ට රසම රස බිත්තර කරි එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න. ඒකට අපිට ඕන වෙනවා ලොකු ලුණු ගෙඩියක්, සාමාන්‍ය ප්‍රමාණයේ තක්කලි ගෙඩි දෙකක්, ඉඟුරු සුදු ලුණු, අමු මිරිස්, එනසාල්, කරමුණටි, රම්පේ කරපිංචත් සහ සේර කෑල්ලක්. වගේම අපිට ඕන වෙනවා සූදුරු, අබ, උළුහල් සහ පොල් කිරි කප් දෙකක්. මුලින්ම අපි මේ වගේ රස්පානකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙන්න තියලා මේ වගේ සූදුරු, උළුහල් සහ අබ ටික හොඳට බැද ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා සුදු ලුණුයි කපාගත්තු ඉඟුරු ටිකයි. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා අපි ගත්තු අනිත් කුළුබඩු සේරම. එකතු කරලා අපි මේක හොඳින් තෙම්පරාදු වෙන්න අරිනවා. අපි මේක හොඳින් තෙම්පරාදුනට පස්සේ මේකට මිරිස් කුඩු තේ හැඳි දෙකක්, 3-5 කුඩු සහ කහ කුඩු එකතු කර ගන්නවා. මේ ඔයාලගේ රස අනුව එකතු කරන්න සැර අඩු වැඩි විදිහට. ඊට පස්සේ ඔයාලා මේකට රස අනුව ලුණු එකතු කරගන්න. ඒ ටික හොඳින් එකතු කරලා මේක කලවම් කරන්න. චූටි වෙලාවක් තෙම්පරාදු වෙන්න දෙන්න. ඒ සියල්ලම හොඳින් තෙම්පරාදුනාට පස්සේ අපි මේකට අපි ගත්ත පොල් කිරි කප් දෙක එකතු කරනවා. එකතු කරලා ඒක හොඳට පැහෙන්න ඉදව ගන්න. එකතු කරගත්ත පොල් කිරි එකත් හොඳට පැහුනහම අපි මේකට එක බිත්තරයක් එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන මේ බිත්තර ගෙඩිය මේ හොද්දත් එක්ක හොඳට කලවම් කරගන්න. කලවම් කරලා පොඩි වෙලාවක් ඒක ඉදෙන්න අරින්න. ඒක හොඳට ඉදුණට පස්සේ අපි මේකට එක බිත්තරේ අරගෙන මේ හොද්දට හීන් සීරුව මෙන්න මේ විදිහට එකතු කරගමු. ඔයාලට මේකට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් බිත්තර මේ විදිහට. මම මේකට බිත්තර ගෙඩි 3ක් එකතු කරගන්නවා. මේක එකතු කරලා ඔයගොල්ලෝ හැඳි ගන්න මුකුත් කරන්න යන්න එපා. හොද්ද ඉදෙන්න හොඳට වහලා තියන්න. වහලා තියලා මේ බිත්තර ටික තැම්බුණාට පස්සේ මේ හොද්දත් එක්ක මේක අපිට ආහාරයට ගන්න පුළුවන්. දැන් අපේ බිත්තර කරි එක ලෑස්ති. ඔයාලට මේක ඉන්දියාප, පාන්, බත් ඕනම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.